අද විඩියෙන් අපි කතා කරනවට කෝල් එකක් කෙනෙකුට මෙන්න මේ විදිහට ෆොටෝ එකක් ඇඩ් කරගන්න විදිහ ගැන. ඉතින් ඔයා තාමත් අපේ quick chat සිංහල YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා notification all දාගෙන අපි යමු අද වීඩියෝ එකට. මම තරිදු රාමනායක. ඉස්සලාම කතා කරමු මේකට ආපු අප්ඩේට් එක ගැන. ඉතින් ඔයාලා Google Play Store එකට ගිහිල්ලා ඉස්සලාම අප්ඩේට් කරගන්න. අපි කලින් වීඩියෝ එකේදී අපි ඔයාලට කිව්වා මේක අප්ඩේට් කරගන්න විදිය ගැන කොහොමද කියලා. සර්ච් කරගන්න phone by Google කියලා. මෙන්න මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතන phone by Google කියලා පෙන්නනවා. ඉතින් මේක අප්ඩේට් කියලා මෙන්න මෙතන තියෙනවා නම් මේ open කියන දන අප්ඩේට් කියලා තියෙනවා නේ. ඒක අප්ඩේට් කරගන්න. එතකොට අප්ඩේට් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ icon එක. මේ විදිහට මම ඕපන් කරගත්තා. ඉතින් මම මේ දාගත්ත ෆොටෝ එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ විදිහට අපි වෙන කන්ටැක්ට් එකකට ෆොටෝ එකක් දාගෙන බලමු. ඉතින් මම දැන් මෙතනින් කන්ටැක්ට් එකක් අරගෙන ඒ කන්ටැක්ට් එකට ෆොටෝ එකක් දාගන්න තමයි හදන්නේ. මේ කන්ටැක්ට් එක මෙතනින් ප්‍රෙස් කරා. ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට දකුණු අත පැත්තෙන් උඩින් පෙන්නනවා පෙන්සල් අයිකන් එකක්. ඉතින් මේ පෙන්සල් අයිකන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට උඩින් පේනවා picture and calling card කියලා. මේ වගේ සුදු පාට කොටුවක ප්ලස් අයිකන් දෙයක් එක්ක ක්‍රම දෙකකට මේකට අපිට ෆොටෝස් ඇඩ් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම මේ වගේ අපිට මේ රවුම වගේ තියෙන ප්‍රොෆයිල් එකකට ඇඩ් කරනවා වගේ මම අන්න එහෙම ප්ලස් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගේ ගැලරි එකට යනවා ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් ෆොටෝ එකක් ඇඩ් කරගන්න. අපි මෙන්න මේ විදිහට ගැලරි එකට ගිහිල්ලා මේම ෆොටෝ එකක් අපි ඇඩ් කරගමු. ඊට පස්සේ මෙතනින් choose කියලා දෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාගේ කෝල් එකේ පික්චර් එක සේව් වෙනවා. එතකොට මෙන්න මේකෙන් කෝල් එකක් ආපුවාම ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේක full screen එකටම set වෙන්න අපිට දාගන්න ඕන නම් මෙතන මේ ලොකු කොටුව තියෙන තැන plus mark එක ක්ලික් කරන්න. මේ ලොකු කොටුව ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වෙනවා. එතනින් ඔයාලට යට තියෙනවා gallery කියලා search කරගන්න. මේක select කරගන්න. යට තියෙන gallery කියන එක select කරගන්න. select කරගෙන පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් image එකක් තෝරගන්න. අපි ගිහින් බලමු image එකක් දැනට දාගෙන අපි දාගත්ත මෙන්න මේ image එකනේ. එතකොට මෙන්න මේ විදිහට image එක පෙන්නනවා. ඉතින් ඔයාලට මේක තව කරන්න පුළුවන් වෙනස්කම් තමයි මේ තියෙන text එක. ඒ කියන්නේ අපි number එක save කරලා තියෙන නම තියෙනවානේ. ඒ number එක save කරලා තියෙන නම පාට change කරන්න පුළුවන්. ඒ කියන්නේ පාටවල වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විදිහට පාට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ font එක තියෙන විදිහ වෙනස් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට දාලා මේක done කියන එක ක්ලික් කරාට පස්සේ මෙතනින් ආනවා confirm and crop කියලා. මම මේක confirm and crop දුන්නාට පස්සේ මේක set as contact picture එක මම බටන් එක press කරනවා. ඊට පස්සේ මෙතනින් save කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මේක වෙනස් වෙලා පෙන්නනවා. අපි call එකක් ගන්න try කරලා බලමු මොකද වෙන්නේ කියලා. අපි කර කෝල් එක ගන්නකොට මෙන්න මේ විදිහට මේක පෙන්නනවා. ඉමේජ් එක ටෙක්ස්ට් එකක් වෙනස් වෙලා. ඉතින් කෝල් එක ගන්නකොට එහෙම තමයි පෙන්නන්නේ. ඉතින් අපි දැන් කතා කරමු මේ කෝලින් කාඩ් කියන ඔප්ෂන් එක සමහර ෆෝන් වල අප්ඩේට් එක හරියට වෙලා නැත්නම් පෙන්නන්නේ නැහැ. ඉතින් එහෙම අප්ඩේට් එක හරියට වෙච්ච නැති ෆෝන් එක මේ කෝලින් කාඩ් කියන එක පෙන්නන්නේ නැත්නම් කොහොමද අපි ඒක හදාගන්නේ කියලා තමයි දැන් කතා කරන්නේ. ඉස්සෙල්ලාම මේ කෝල් කියන අයිකන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මෙතෙන් දෙනවා. මෙතෙන් ආවට පස්සේ මේ වම් අත පැත්තේ උඩ ඉරි තුනක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට settings කියලා වෙනවා. අනේ settings කියන එක ක්ලික් කරන්න. ඔයාලට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. මේකේ පහළට එනකොට calling card කියලා දෙනවා. අනේ calling card කියන එක ක්ලික් කරන්න. ඉතින් එතකොට දැනට මෙතන calling card කියන එක තුල මම දැන් දැනට දාගත්ත number list එක මෙතන මේ විදිහට පෙන්නනවා. එතකොට මම මෙතනින් තව number එකක් add කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. add කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා මම මෙතනින් number එකක් select කරගත්තා. එතකොට මෙන්න මෙතනින් අපිට image එකක් මෙතනින් add කරගන්න පුළුවන්. gallery කියන එක මම ක්ලික් කරලා මෙතනින් gallery එකට ගිහලා image එකක් මම තෝරගන්නවා දැන්. හරි මම මෙන්න මෙතන image එකක් තෝරගෙන මේකේ text එකත් පොඩ්ඩක් වෙනස් කරගෙන පාටත් වෙනස් කරලා මේකට ගැලපෙන විදියට එනම් ගැලපෙන විදියට වෙනස් කරලා මේ විදියට වෙනස් කරලා මේක done කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ number එක මේ විදියට පෙන්නයි අර කලින් තිබ්බා වගේම M කියලා. හැබැයි මේ calling card list එකේ මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ
අප බැක් වෙලා මෙතන සර්ච් කන්ටැක්ට් වලට ගිහිල්ලා මම අපි ගත්ත නම්බර් එක කියන්නේ අපි ගත්ත කන්ටැක්ට් එක අපි ගත්ත කන්ටැක්ට් එක මෙතන සර්ච් කරගන්න. ඊට පස්සේ ආපහු පාරක් ඒ කන්ටැක්ට් එකේ උඩ මේ විදිහට ක්ලික් කරන්න. එතකොට ඔයාලට පෙන්නයි මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට තියෙනවා අපි දාපු ඉමේජ් එක වැල්ලා. ඊට පස්සේ මේ පොඩි රවුම වගේ එක තමයි මොකුත්ම නැතුව එම් මොකුරුන් දෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ pencil වගේ තියෙන icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් අපිට ඒක ඇඩ් කරගන්න පුළුවන් ඉමේජ් එකක්. ඒකට මෙන්න මේ විදිහට ප්ලස් මාක් එක ක්ලික් කරලා ඉමේජ් එකක් ඇඩ් කරමු ගැලරි එකට ගිහිල්ලා. ඒකට අපිට කැමති ඉමේජ් එකක් වුණත් ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉමේජස් දෙකක් වුණාම ගැටලුවක් නැහැ. මම මෙන්න මේ විදිහට choose කියන බටන් එක ක්ලික් කරා. හරි දැන් මෙතන ඉමේජ් දෙකක් වුණත් අපිට මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි save කියන බටන් එක ක්ලික් කරනවා. හරි එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට පෙන්වන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතන channel එක subscribe කරලා notification all දාගන්න. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. මම තරිඳු රාමනායක.